අපේ සිලබස් එකේ එහෙම ඩිරෙක්ට්ලි කියලා නැති තියර එකක් මේ page table size එක හොයනවා කියන එක. page table size. හරිද? right. ඔන්ලයින් ළමයි අවධානයෙන් බලන් ඉන්න. මේ page table size එක කියන එක හොයන විදියක් තියෙනවා. page table එක සූත්‍රයක් වගේ ගන්නත් පුළුවන්. අපි page table size එක කියන්නේ නැත්නම් අපේ pages ගාන තියෙන page ගාන අපි ගුණ කරන්න ඕන PTE එකේ. හරිද? page table size එක හොයන මෙන්න මෙහෙම සූත්‍රයක් අපි නිකන් ලේසියට හදා ගන්නවා. ඒ තමයි page count එක අපි ගුණ කරනවා PTE එකේ. හරිද? අතරම PTE size එකෙන් තමයි ගුණ කරන්නේ. size කියලාත් ඕන නම් PTE එකෙන් තමයි අපි ගුණ කරන්නේ. එතකොට මොකක්ද මේ PTE කියලා කියන්නේ? ඒ ගැන ප්‍රශ්නේ page count එක හොයන විදිහ අපි දන්නවා. පිටු ගාන හොයන විදිහ අපි දන්නවා. අපි දන්නේ නැත්නම් මේ PTE කියන්නේ මොකක්ද කියලා. PTE එක හැදලා තියෙන්නේ කොටස් කීපකින්. මම මෙහෙන් ලියන්න. PTE එක කොටස් කීපකින් හැදෙනවා. මේ එක කොටසක් තමයි මේකේ තියෙන ප්‍රධාන කොටසක් තමයි අපි කියනවා frame number එක. රාමු අංකය මේකේ තියෙන ප්‍රධාන කොටසක්. මේ අපි කියනවා page table entry එකේ PTE කියන්නේ page table entry කියන එක. මගෙන් මේක සිංහල වචනේ අහන්න එපා. මොකද මේ මම කියවනේ මේක සිලබස් එකේ දීලා නැහැ කියලා. එතකොට ඉතින් මේකේ සිංහල වචනයක් කියලා එකක් අපිට හොයන්න බෑ. අපිට මේක ගන්න පුළුවන් පිටු වගු ප්‍රවේශය වගේ මොකක් හරි එකක් ගන්න පුළුවන්. සිංහල ට්‍රාන්ස්ලේට් කරලා යරෙන් අපේ සිලබස් එකේ කොහොමද මේ වචනයක් දීලා නැහැ. හරි මෙහෙම එකක් වචනයක් තියා මෙහෙම මුකුත් තීරයක් දීලා නැහැ. හරිද? right. එතකොට මේ තියෙන frame number එක මේක එක කොටසක් මේ page table entry කියන එකේ මේක තව කොටස් ගොඩක් තියෙනවා. තව ගොඩක් තියෙනවා මේක හැදලා තියෙන කොටස්. දැන් මේක බිට් වලින් තමයි හැදලා තියෙන්නේ. හරිද? මේකත් බිට් වලින් තමයි තියෙන්නේ. මේකේ තියෙන page frame number එකේ තියෙන බිට් ගාන. ඊට පස්සේ තියෙනවා ඔය අපි කියන මේ check bit එක. ඒ කියන්නේ නැත නැත බිටුව කියලා කියන්නේ. ඊට පස්සේ එකක් තියෙනවා dirty bit කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා available bit කියලා තියෙනවා. හරිද? ඔහොම තව තියෙනවා. තව මේ කොටස් තියෙනවා. මේ කොහොම හරි frame number එකේ ප්‍රධාන කොටසක් තව ඔය වගේ කොටස් තියෙනවා. ඒ ඔක්කොම bit වලින් තමයි තියෙන්නේ. හරිද? check bit එක කියන්නේ මොකද්ද? ඇත නැත බිටුව කියන එක dirty bit එකෙන් කියන්නේ මේ ඒ අදාළ කොටස අදාළ මේක මීට කලින් පාවිච්චි කරලා තියෙනවාද නැද්ද කියන එක. available bit කියන එකෙන් කියන්නේ available ද නැද්ද කියන එක. හරි. dirty bit එකට ඒ dirty bit කියන නම එන්න හේතුව හිතා ගන්න. හරිද? right. ඒ කියන්නේ මීට කලින් පාවිච්චි කරලා තියෙනවද නැද්ද කියන එක තමයි එකෙන් කියන්නේ. හරි? right. ඊට පස්සේ දැන් අපිට මේ දැන් PTE එක තමයි අපි මේ කතා කරන්නේ. PTE එකේ මෙන්න මේ ටික තියෙන්නේ. එතකොට මේවයි නිශ්චිත size එකක් කියලා එකක් නැහැ. මේ frame number එක අපි දන්නවා ඉතින් කොහොමත් වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ අනිත් ඒවාත් ඒ විභාගේ ප්‍රශ්නේ දෙන විදියට වෙනස් වෙන්න පුළුවන්. හරි? එතකොට අපිට කරන්න තියෙන්නේ දැන් මේකට කොහොම හරි බිට් ගානකින් තමයි අපිට උත්තරේ එන්නේ. බිට් 10 හරි 20 හරි කී හරි බිට් ගානකින් තමයි උත්තරේ එන්නේ. page count එක අපිට කොහොමද එන්නේ? page count එකේදී අපි ගොඩක් වෙලාවට දෙකේ බලයක් විදියට තමයි ගන්න. ඉතින් තනි සංඛ්‍යාවක් විදියට ගන්නත් පුළුවන්. හැබැයි අපි ගොඩක් වෙලාවට ගන්නේ දෙකේ බලයක් විදියට. අපි හිතමු අපි මොකක් හරි කරලා දෙකේ අපි page count එක හදා ගන්නවා කීයක්ද? අපි හිතමු දෙකේ 3ක් කියලා හදා ගන්නවා කියලා page තියෙනවා දෙකේ 3ක් තියෙනවා. PTE එකේ තියෙනවා bit අපි හිතමු කීයක්ද? 32ක් තියෙනවා. හරිද? bit 32ක් තියෙනවා. මේ උදාහරණයක්. එතකොට මෙතන 8යි. bit 32ක් කියන්නේ byte වලින් කීයක්ද? 4යි. එතකොට උත්තරේ byte 8යි. පැහැදිලිද? එහෙනම් අපි PTE එකේ තියෙන bit ගාන තමයි දැන් හොයා ගන්න ඕන. අපිට ඒක තමයි අලුත් දෙයක් විතර අපි ඉගෙන ගත්තේ. මොකද්ද මේ PTE කියන එක page table entry කියන එක. right? එතකොට ඇත්තටම විභාගේ ප්‍රශ්නේ පොඩි අවුල් සහගත තැනකුත් තියෙනවා. ප්‍රශ්නේ වැරද්දකුත් තියෙනවා ඇත්තටම. හරිද? ළමයිගේ වැරද්දක් විතරක් නෙවෙයි ප්‍රශ්නේත් වැරද්දක් තියෙනවා. මහාචාර්යතුමා අලුත් දෙයක් try කරන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඒක හරියට කළා නැහැ. හරි? මම කියන්නේ ඇයි හරියට කළා නැත්තේ කියලා. දැන් එතකොට මෙන්න මේ වගේ තමයි සාමාන්‍යයෙන් මේ වගේ එක උත්තරේ එන්නේ මේ page table
සයිස් එක කියන එක. අපි දැන් බලමු මේකත් එක්ක මේ ප්‍රශ්නේ පොඩ්ඩක් නිකන් කියවලා බලමු. මේකේ තියෙනවා මෙම පරිගණකයේ පිටු වගුවේ page table එකේ අතත්ත පිටුවකට අදාළ සටහනේ page table entry එක. වචනේ දීලා තියෙනවා. හරිද? අතත්ත පිටුවකට අදාළ සටහනේ මතක රාමු තොරතුරු වලට අමතරව මතක රාමු තොරතුරු වන්න frame number එක. ඒක හරිනේ. ඒක තියෙනවලු PDA එකේ ඒ කොටස තියෙනවලු ඊට අමතරව බිටු 4ක් දිගට තවත් දත්ත තියෙනවලු. ඒතර මේ ප්‍රශ්නේ කියන විදිහට මෙන්න මේ frame number එකට bit ගාණක් තියෙනවා ඊට අමතරව අනිත් ඔක්කොම තියෙන්නේ bit 4යි. අපි එතකොට frame number එකට bit කීයක් තියෙනවද කියලා එහෙනම් හොයා ගන්න ඕන. අනිත් ඊට අමතරව කොච්චරක් තියෙනවද කියලා අපිට මේගොල්ලෝ දීලා තියෙනවා. දිගට තවත් තොරතුරු දැතයි උපකල්පනය කරන්න සියලු අතත්ත පිටු භාවිතා කරතයි උපකල්පනය කළ විට මෙම පරිගණකයේ එක් ක්‍රියායනය සඳහා අවශ්‍ය පිටුවගුවේ සමස්ත විශාලත්වය බිටු වලින් අපිට එයා දීලා තියෙනවා මෙන්න මෙහෙම දෙකේ කීවෙනි බලයක්ද කියලා අපිට හොයන්න තියෙනවා දෙකේ p කියලා දීලා ඊට පස්සේ ಗುಣ කරලා තියෙන එක q වලින් ඒ කියන්නේ q කියලා දීලා තියෙන pte එක දෙකේ p කියලා දීලා තියෙන්නේ මෙතන page count එක කියන එක හොයන්න තමයි දීලා තියෙන්නේ. ඒතකොට p සහ 4 වල අගයන් ලියන්න තමයි අපිට තියෙන්නේ. sorry 4 නෙවෙයි p සහ q වල අගයන් ලියන්න තමයි අපිට තියෙන්නේ. p වල අගය හොයන එක අපිට ලේසි. ඉතින් අපිට පිටු ගාන හොයනවා කියන එක ලේසියි. අපි මීට කලින් හොයලත් තියෙනවා. එතකොට පිටු ගාන අපි හොයන්නේ කොහොමද? අපි මුලින්ම හොයන්න ඕන අතත්ත මතකේ සයිස් එක කීයද කියලා. අපි ඒක හොයලා මෙන්න ලේසියිනේ. අතත්ත මතකේ සයිස් එක අපි හොයලා ඉමු. මම ඒක නිකන් කෙලින්ම ගන්නවා virtual memory size කියලා. right එතකොට bit 32යිනේ තියෙන්නේ. bit 32ක් තියෙනවා කියන්නේ අතත්ත මතකේ දෙකේ 32ක් address තියෙනවා. එක address එකක size එක byte එකයි නම් මෙතන දෙකේ 32යි byte තියෙනවා. දෙකේ 32යි byte තියෙනවා කියන්නේ ඒක අපි ඊට ලොකු එකකයට හැරෙව්වම අපිට එන්නේ අපි ගත්තොත් දෙකේ 30යි ගුණ කිරීම දෙකේ 2යි byte කියන එකනේ. දෙකේ 30යි කියන්නේ 1GB දෙකේ 2යි කියන්නේ 4යි. ඒතකොට 4GB කියලා අපිට එනවා right? හරි. 4GB කියලා අපිට එනවා. ඊට පස්සේ අපිට හොයන්න තියෙන දේ තමයි මේක එක පිටුවක විශාලත්වය 4KB කියලා දීලා තියෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන අපි? 4GB අපිට බෙදන්න පුළුවන් 4KB වලින් 4GB මම බෙදනවා 4KB වලින්. මෙතන එතකොට එන්නේ දෙකේ 30යි. ඊට පස්සේ page count එක නෙමෙයි මේ හොයන්නේ. page count එක හොයන්නේ. මුළු මතකයේ size එක මුළු අතත්ත මතකයේ size එක එක පිටුවක size එකෙන් බෙදනවා. එතකොට දෙකේ 30 අපි බෙදනවා දෙකේ 10යි. උත්තරය අපිට එනවා කීයද? දෙකේ 20යි කියලා. අන්න හරි page count එකට ඕන එක අපි එහෙනම් හොයාගත්තා. මෙතෙන්ට අපිට උත්තරේ දාන්න පුළුවන් කීයද? දෙකේ 20යි කියලා. ඒ කියන්නේ දෙක කියන එක ඒගොල්ලෝ දීලම තියෙන දේ අපිට p කියන එකට අදාළ උත්තරේ ඔන්න එහෙනම් හම්බුණා. මේ තමයි p 20යි කියන එක අපිට ගන්න පුළුවන්. හරි? ඊළඟ අපි හොයන්න ඕන දේ තමයි මේ PTE එකේ තියෙන bit ගාන කීයද කියලා. හරිද? PTE එකේ තියෙන bit ගාන තමයි අපි හොයන්න ඕන. ඒක හොයන විදිය දැන් අපිට ප්‍රශ්නයක් නැහැ නේ අපිට ඒක ලේසියෙන් හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? frame number එක තමයි අපිට හොයන්න තියෙන්නේ. මොකද ඉතුරු bit ගාන ඒගොල්ලෝ දීලා තියෙනවා. frame number එකට තියෙන bit ගාන අපි frame කීයක් තියෙනවද කියලා sorry කලින්ගේ ප්‍රශ්නේ ඇහුවා නේද frame විනාඩියක් දෙන්න. අපි කලින් ප්‍රශ්නේ ඇහුවා භෞතික මතකයේ ඇති රාමු ගණන දෙකේ බලයක් ලෙස ලියන්න කියලා කීයක් තියෙද? දෙකේ 18ක් තියෙනවා. එතකොට අපිට එහෙනම් 18යි bits ඕන වෙනවා. එතන 18 bits ඕන වෙනවා frame number එක නිරූපණය කරන්න. එතකොට ඒ frame number එකේ bit 18යි මෙතන bits තියෙනවා 4යි. ওই දෙකම එකතු වුණාම කීයද? bits 22යි. bits 22යි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක තමයි 22 තමයි එහෙනම් මොකට අදාළ උත්තරේද? Q එකට අදාළ උත්තර. හරි. පැහැදිලිද ඒක? සාමාන්‍යයෙන් කම්පියුටර් එකක PTE එකේ අගය 22ක් වගේ අගයක් තියෙන්නේ නැත. practically. right? මොකද අපි වර්තමානයේ පාවිච්චි කරන්නේ byte addressable එහෙම නැත්නම් word addressable computer. word addressable computer එකක word එකක size එක සාමාන්‍යයෙන් practically ලෝකෙත් අගයන් දෙකයි තියෙන්නේ. එකක් 32 bits අනිත් එක 64 bits. ඔයගොල්ලෝ දැකලා තියෙන processor වලත් තියෙනවනේ 32 bits සහ 64 bits කියලා. ඔය softwares download කරද්දිත් ඒ softwares වල version තියෙනවා
32 bit version එකක් සහ 64 bit version එකක් කියලා. ඒ මොකක්ද? මෙතනින් ඇත්තටම කියන්නේ මම කිව්වා මේ අර word addressable කියලා කියන්නේ ඒ කම්පියුටර් එකේ processor එකට එකපාර address කරන්න පුළුවන් bit ගාන තමයි එතනින් කියන්නේ. හරි? එහෙම process වර්ග දෙකයි තියෙන ලෝකේ එකක් 32 bits access කරන්න පුළුවන් එක අනිත් එක 64 bits access කරන්න පුළුවන් එක. ඒතර ඔය දෙක තමයි සාමාන්‍යයෙන් practically ගානක් හැදෙද්දි ගොඩක් තැන් වලට එන්න දෙන්නේ. ඉතින් මෙහෙම එකක් දෙන්න බැහැයි කියලා එකක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඉතින් මේ දෙකෙන් එකක් එන විදිහට තමයි දෙන්නේ. right? ඉතින් මෙතන එහෙම දීලා නැහැ. මෙතන 22යි තමයි දීලා තියෙන්නේ. සහ මේ ප්‍රශ්න අනිත් තියෙන අවුල තමයි මේක බිටු කියන එක දීලා තියෙන්නේ page number එකත් එක්ක. page number එකට නෙමෙයි බිටු වෙන්නේ. හරි page number page count එකට. page count එකට bit අගයක් තියෙන විදියක් නැහැනේ. page count එක කියන්නේ ගානක්. හරි 20යිද 30යිද 40යිද count එකක් ඒක bits කියන එක එන්න ඕනේ මෙතන q එකත් එක්ක. හැබැයි මේ ප්‍රශ්නේ බිටු කියන එක දීලා තියෙන්නේ මේ දෙකේ p වෙනි බලයත් එක්ක කියන එක. එතකොට එතන පොඩි වරද්දක් තියෙනවා. මොකද bit එන්න ඕනේ මේකට. මේකට නෙමෙයි. මේකට එහෙම size එකක් නැහැ. මේක count එකක්. පැහැදිලිද?